හායි කොහොමද ඔයාලට සුබ දවසක් වේවා. අද මම කියන්නේ බර අඩු කරගන්න කැමති කෙනෙක්ට එහෙම නැත්නම් weight loss එකකට යන කෙනෙක්ට ඉතාමත් පහසුවෙන් දවස් 63ක් ඇතුළත තමන්ගේ බර අඩු කරගන්න පුළුවන් plan එකක් ගැන. එහෙනම් වීඩියෝ එක ඉස්සරහට බලන්න. ඇත්තටම මෙම ක්‍රමය ඉතාමත් සාර්ථකයි. මොකද කියන්නේ ලොකු වෙහෙසක් කරන්නේ නැතුව පියවරෙන් පියවර ශරීරයේ හැඩගස්වන එකක් තමයි මේක කරන්නේ. ඒක නිසා මේක ටිකක් ලෙහෙසි plan එකක්. ඉතින් පළවෙනි පියවර තමයි දින 21ක් no sugar challenge එකක් කරන්න. ඇත්තටම මමත් ඒක දැන් කරගෙන ඉන්නේ. මේකෙදි පළවෙනි දින 21 තුල ඔබේ ප්‍රධානම ඉලක්කය තමයි සම්පූර්ණයෙන්ම සීනි ඒ කියන්නේ sugar intake එක නැවැත්වීම. ඉතින් ඔයා මොනවාද කරන්න ඕනේ? තේ, කෝපි, පැණි බීම, පැණි රස කෑම, බිස්කට් සහ artificial sugar අඩංගු කිසිම දෙයක් ඔයාට මේකෙදි ගන්න බෑ. ඇයි ඉතින් එහෙම ගන්න එපා කියන්නේ? මෙතකොට මේ දින 21 දී ඔයාගේ ඇඟේ තියෙන sugar cravings, ඒ කියන්නේ සීනි කන්න තියෙන ආසාව, පෙරේතකම සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. එතකොට අපේ ඇඟ ඇතුලේ තියෙන ඉන්සියුලින් මට්ටම පාලනය වෙන්න පටන් ගන්නවා. එතකොට දෙවෙනි පියවර තමයි දින 22ත් 42ක් අතරත 16යි යට. එහෙම නැත්නම් intermittent fasting එක කරනවා. සීනි නැවැත්තුවාට පස්සේ ඊළඟ දින 21 තුල අපි කෑම කන වෙලාව පොඩ්ඩක් පාලනය කරනවා. එතකොට කරන්න ඕන දේවල් තමයි දවසෙන් පැය 16ක් කිසිම කෑමක් කන්නේ නැහැ. ඒ කියන්නේ fasting. ඉතිරි පැය 8 තුල පමණක් ආහාර ගන්න පුළුවන්. එතකොට අපි ඒකට කියනවා eating window එකක් කියලා. උදාහරණයක් කරනවා නම් අපි දවල් 12 ඉඳන් රාත්‍රී 8 දක්වා පමණක් ආහාර ගන්නවා. රාත්‍රී 8න් පසුව දවල් 12 වෙනකන් මොනවත් කන්නේ නැහැ. හැබැයි අපිට වතුර, green tea, coffee, ඒ කියන්නේ black coffee, තේ, සීනි දාන්නේ නැතුව ඒ වගේ පාන වර්ග ගන්න පුළුවන්. ඇයි අපි මේ දේ කරන්නේ? අතරම මේකේ ඇති වැදගත්කම මොකක්ද? පැය 16ක් ඇඟට කෑම නොලැබෙනකොට ඇඟ ඇතුලේ තියෙන අනවශ්‍ය මේදේ, ඒ කියන්නේ අපි මහත් වෙලා තියෙන අපේ ඇඟේ ෆැට් එක වැඩි නිසානේ. ඒ ෆැට් ටික දිය කරලා ඒකෙන් ඇඟ ශක්තිය ගන්න පුරුදු වෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ ක්‍රම. දැන් ඊට පස්සේ බලමු අපේ තුන්වෙනි පියවර. ඒ කියන්නේ දින 43යි 63යි ඇතුළත. ඒකදී අපි කරන්නේ OMAD diet එක. එහෙම නැත්නම් 1 meal per day. අවසාන දවස් 21 දී අපි ඉහළම ප්‍රතිඵල සඳහා සිරුර රැගෙන යනවා. ඉතින් මේකට කරන්නේ දවසට එකම එක ප්‍රධාන ආහාර වේල් එකක් විතරක් ලබා ගැනීම. ඒ කියන්නේ පැය 23ක් අපි fasting ඉන්නවා. පැය එකක් අපි කෑම ගන්නවා. විශේෂයෙන් මේකෙදී අපි ගන්න කෑම වේල බත් විතරක් නෙමෙයි. ගොඩක් ප්‍රෝටීන්, එළවලු සහ හොඳ මේද, ඒ කියන්නේ healthy fats අඩංගු පෝෂ්‍යදායී ආහාර වේලක් වේම අත්‍යවශ්‍යයි. මොකද අපි දවසටම කන්නේ එක වේලක් විතරක් නිසා. ඉතින් ඇයි මේක වැදගත් වෙන්නේ? ඇයි කොහොමද මේකෙන් බර අඩු වෙන්නේ? එතකොට බර ශීඝ්‍රයෙන් අඩු කරගන්න සහ අපේ සෛලවල අලුත් වැඩියාව, ඒ කියන්නේ අපි මේකට කියන ඔටෝපජි කියලා, මේ ක්‍රියාවලිය උපරිම කරගන්න තමයි මේක උදව් වෙන්නේ. මේකෙන් අපේ ශරීරයේ බර අනවශ්‍ය මේදය ගොඩක් දුරට දහනය වෙනවා. එතකොට මේ දවස් 63ක කාලේ ඔයාලා සැලකිය යුතු කරුණු තියෙනවා. පළවෙනි එක තමයි හයිඩ්‍රේෂන් එක. මේ දවස් 63ෙම අපි ඩයට් ප්ලෑන් එක කරනකොට අනිවාර්යයෙන්ම දවසට ලීටර් 3-4ක් ජලය, දියර වර්ග ලබා ගැනීම අත්‍යවශ්‍යයි. අනිත් එක තමයි සීනි කන්න බෑ. මේ දවස් 63 ඇතුළෙම අපිට සුගර් අඩංගු සරල කාබෝහයිඩ්‍රේට් වර්ග ලබා ගන්න බෑ. එතකොට අන්තිම කාලේ අපි OMAD diet එක කරනකොට සමහර විට කලන්ත ගති, ඒ වගේ දේවල් දැනෙන්න පුළුවන්. එහෙම වුණොත්, ගොඩක් කලන්තයක් වගේ වුණොත් ඒකට ශරීරය හුරු කරගන්න ඕනේ. හොඳට වතුර බීලා ශක්තිමත්ව ඉන්න ඕනේ. අනිත් එක ඔයාට gastritis, diabetes වගේ chronic diseases තියෙනවා නම් diet plan එක කරන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න ඕනේ. chronic මොනවා හරි disease එකක් නැත්තම් රෝගී තත්ත්ව තියෙනවා නම්. මේ ටික තමයි අත්‍යවශ්‍යම diet plan එකට අදාළ වැදගත් කරුණු ටික. එහෙනම් thank you for watching.